සාදරෙන් පිළිගන්නවා ලෝක සිනමාවේ රසමුසු තැන් සොයාගෙන යන අදත් රිවිව් බයි ක්‍රිෂාද් YouTube channel එක වෙතට. ඉතින් ගොඩක් අය ඉල්ලපු වැඩක් තමයි ඔන්න අලුත් අවුරුද්දේ පටන් ගන්න යන්නේ තමයි රිවිව් බයි ක්‍රිෂාද් නොදකපු පැතිකඩ. නොදකපු පැතිකඩෙන් අපි අද කතා කරන්නේ රොබර්ට් එගර්ස් 2024 අධ්‍යක්ෂණය කරපු නොස්ෆෙරාටු. නොස්ෆෙරාටු මේ කතාව මේ චරිතය අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ 1922 තිරගත වුණු නොස්ෆෙරාටු චිත්‍රපටයෙන්. F.W. මුන්රෝ තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. මේක ජර්මනු ප්‍රකාශනවාදී සිනමාවේ අති විශිෂ්ටම සිනමා පටයක්. ඉතින් 2024 එක බලන්න කලින් අනිවාර්යයෙන්ම පුංචි වෙලාවක් වෙන් කරලා 1922 තිරගත වුණු නොස්ෆෙරාටු චිත්‍රපටයත් බලන්න. එහෙනම් මුලින්ම යමු අපි කතාවට වැඩි කතා බහක් නැතුව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ මම කිව්වා වගේ රොබර්ට් එගර්ස්. රොබර්ට් එගර්ස් කියන්නේ මොඩර්න් හොරර් සිනමාව, හොලිවුඩ් මොඩර්න් හොරර් සිනමාව වෙනන්ම පැත්තකට අරගෙන යන විශිෂ්ට නිර්මාණකරුවෙක්. ඉතින් නෝර්ත්මන්, The Witch, ඊට පස්සේ නොස්ෆෙරාටු වගේ චිත්‍රපට වලින් ඉතින් ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි වර්වුල්ෆ් ෆිල්ම් එක රොබර්ට් එගර්ස්ගේ. මේ ඔක්කොගෙම මෙයා කරන්නේ හොරර් වලට වෙනම වටිනාකමක් එකතු කරනවා. මයික් ෆ්ලැනගන්, එතකොට ජෝඩන් පේලේ මේ සෙට් එකම අලුත් හොරර් සිනමාව වෙනම ලෙවල් එකකට අරගෙන යන හොලිවුඩ් වල ඒක මරු. ඉතින් රොබර්ට් එගර්ස් කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්. ඉතින් නොස්ෆෙරාටු චිත්‍රපටයේ ඕපනින් සීක්වන්ස් එකෙන්ම අපිට පෙන්වන්නේ චිත්‍රපටයේ මොකද වෙන්නේ, චිත්‍රපටයේ ඇයි එලන්ට එහෙම වෙන්නේ කියන එක. ඉතින් ඔයාලට මතක ඇති මෙන්න මේ ඕපනින් සීක්වන්ස් එක බැලුවනම් මෙතනදී එයා පොරොන්දුවක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් ස්වයා කරනවා ඩීමන් කෙනෙක් එක්ක, එහෙම නැත්නම් අපේ කතානායක වෙන ඕලොක් එක්ක. ඉතින් මේ පොරොන්දුව නිසා තමයි එලන්ගේ කතාව මේ තරම් අඳුරු වෙන්නේ චිත්‍රපටයේ ඇතුළේ. කතාවේ පරිසරය එන්වයරන්මන්ට් එක තියෙන 1838 ජර්මනියේ. ඉතින් මේ 1838 ජර්මනියේ කතාව පේන්න කලින් තමයි ඕපනින් සීක්වන්ස් එක පෙන්වන්නේ. ඒ කියන්නේ එලන්ගේ නව යෞවන කාලේ තමයි එයා මේ ඕලොක්, එයා නොදැන් ඕලොක් එක්ක මේ බැඳීම ඇති කරගන්නේ. හැබැයි එලන් දන්නේ නැහැ එයා යක්ෂයෙක් එක්ක මේ බැඳීම ඇති කරගන්නේ කියලා. ඇයි එහෙම වෙන්නේ? ඒකට ප්‍රධාන හේතුව තමයි එගර්ස්ගේ විච් ෆිල්ම් එක මතක ඇති. ඒකෙත් ළමයාව කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් නව යෞවන වියේ පසුවෙද්දී අපි දන්නවා අපේ හෝමෝන වෙනස්කම් වෙන, විශේෂයෙන්ම පිරිමින්ට වඩා ගැහැණු ළමයින්ගේ හෝමෝන වෙනස්කම් ඉතාම ප්‍රබලයි. ඉතින් එලන්ට මෙන්නේ මේ ප්‍රශ්නේ. මේ කතාව ඇතුලේ 18 වන සියවසේ වික්ටෝරියානු ඊරය කියන මේ කතාව යන්නේ. එතකොට පුරුෂාධිපත්‍යයෙන් තියෙන සමාජයක් තමයි වික්ටෝරියානු ඊරයකේ තියෙන්නේ. කාන්තාව කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. නමුත් එලන් කියන්නේ ටිකක් ලිංගිකත්වයේ වැඩි කෙනෙක්. ඒ වගේම එයාට ඒක තේරුම් ගන්න අමාරුයි. ඔයාලට පේනවා ෆිල්ම් එකේ කියනවා තාත්තවත් මෙයාට මේකට උදව් කරලා නැහැ. කවුරුත් පවුලේ අයවත්. අනිත් කතාව ගලාගෙන යද්දී අපිට පේනවා වෛද්‍යවරයා වගේම, එතකොට තෝමස් හස්බන්ඩ් මේ වගේම තෝමස්ගේ යාළුවෝ මේ කවුරුත් මේ එලන්ගේ තියෙන එයාට පේන හීන ගැන, එයාට මේ තියෙන කරදරය ගැන ඕලොක්කව පවා මුලදී විශ්වාස කරන්නේ නැහැ. ඉතින් තරුණ කාලෙත් මෙන්න මේ අර්බුදයට එයා මුහුණ දීලා තියෙනවා. මේ නිසා තමයි එලන් කාත් එක්ක හරි කමක් නැහැ කම්පැනියන් එකක්, එහෙම නැත්නම් කම්ෆර්ට් සෝන් එකක් හොයාගෙන යන්නේ. නමුත් එලන්ට සයිකික් පවර්ස් තියෙනවා. මෙන්න මේ නිසා එලන්ගේ මේ පවර් එක, සයිකික් පවර් එක දැනෙනවා ඈතේ පිට ඉන්න ඕලොක්ට. අන්න ඒ නිසා තමයි නොදැනුවත්ව එලන් ඕලොක් එක්ක බැඳීමක් ඇති කරගන්නේ. මේක තවත් විදිහකට කිව්වොත් ලිංගික අධ්‍යාපනය නැති වුණාම නව යෞවන සමයේදී ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් මේ දවස්වල. අන්න ඒ නිසා තමයි මේ ලිංගික අධ්‍යාපනය කැල්ල නොස්ෆෙරාටු චිත්‍රපටයෙන් අපේ සමාජයට ගන්න කොහොමද කියලා මම බැලුවේ. ඒ ගැන කියන්නේ අන්න ඒ නිසායි. මේ දවස්වල හැමෝම කතා වෙනවනේ ඒ ගැන, ලිංගික අධ්‍යාපනය එපා කියලා. නමුත් ලිංගික අධ්‍යාපනය නැති නිසා තමයි එලන්ට මේ වගේ අඳුරු බලවේගයකට යටත් වෙන්න සිදු වෙන්නේ. එයාගේ තාත්තා, එයාගේ අම්මා, එයාගේ පවුලේ අය පොඩි කාලේ එලන්ට මේ වෙන ප්‍රශ්නයට විසඳුමක් හොයන්න උත්සාහ කළා නම් එලන් කතාව ඇතුලේ සතුටින් කාලය ගත කරනවා. නමුත් හැමෝම හිතන්නේ එයාට නට්ලූස් කේස් එකක්, එහෙම නැත්නම් එයාට යක්ෂයාගේ බැල්ම වැටිලා මෙයා මායාකාරයක්, මෙන්න මේ වගේ ඒ 18 වන සියවසේ කාන්තාවක් වෙනස් විදියට හිතුවොත් අනිවාර්යෙන්ම එයාට මේ වගේ දෙයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් එලන්ට වෙන්නේත් ඒක. අපේ සමාජයට ආවත් නව යෞවන සමයේ හෝමෝන වෙනස්කම් වෙද්දී දරුවන්ට ඒක හරියට ඉගැන්වුවේ නැත්නම් ඕලොක් වගේ යක්ෂයන්ගේ යටතට දරුවන්ව පත් වෙන්න පුළුවන්. ඉතින් ඇයි මේ කවුන්ට් ඕලොක් කියන ඈත පිට ඉන්න යක්ෂයාට එලන්ගේ රුධිරය පහස විඳින්න ඕන වෙන්නේ? ඉතින් මම කිව්වා වගේ එලන් තනිකමෙන් ඉන්නේ, පවුලෙන් කිසි උදව්වක් නැහැ. එයාගේ මේ නව යෞවන වේ වෙනස්කමට කවුරුත් උදව් කරන්නේ නැහැ. මෙයාට මොකද වෙන්නේ කියලා, මෙයාගේ ජීවිතය ඉදිරියට යන්න මෙයාට උදව් කරන්නේ නැහැ. අන්න ඒ නිසා එයා කොහෙන් හෝ කම්ෆර්ට් සෝන් එකක් හොයනවා. මෙතනදී මෙයාගේ සයිකික් පවර්ස් දැනෙනවා අර ඈතේ පිට ඉන්න කවුන්ට් ඕලොක්ට. කවුන්ට් ඕලොක් ඉන්නේ තනියම. ගොඩක් අය මේ චිත්‍රපටය බැලුවට ඒක තේරුනේ නැහැ මම හිතන්නේ. එයා රිටයර් වෙන්න ඉන්නේ. මේ විදිහට වැම්පයර් කෙනෙක් විදිහට ඉඳලා මිනිස්සුන්ගේ රුධිරය බීලා එයා දැන් වයසට ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා එයා නගරයට ඇවිල්ලා අලුත් අයත් එක්ක එකතු වෙන්න හදන්නේ.
නමුත් මෙන්න මෙතනදී එලන්ගේ රුධිරයේ පහස යාට දැනෙනවා. එයා හිතනවා මේ අවුරුදු ගාන පුරාම රුධිරය බීපු අයට වඩා එලන්ගේ රුධිරය වෙනස්. අලුත්. මේක වෙන පව එකක්. මෙයාට වෙන ජීවියක් දෙයි කියලා. අන්න ඒ නිසා තමයි අර ඈතේ පිට ඉන්න ගැහණු කෙනෙක්ගේ සයිකික් පවර්ස් මේ ඈත ඉන්න යක්ෂයාට දැනෙන තරමට ප්‍රබලයි කියලා කවුන්ටෝලොක් හිතනවා. මේ නිසා තමයි එලන්ගේ රුධිරයේ පහස විඳින්න කවුන්ටෝලොක් ඈත ඉඳන් මෑතට එන්නේ. මෙන්න මේ නිසා තමයි කවුන්ටෝලොක් වගේ මාර තෝමස්ගේ ලොක් කරකොටා ගුගුලක් කටවන්නේ එලන්ගේ සැමියට තෝමස්ට. ඉතින් තෝමස් කියන්නේ සාමාන්‍ය ස්වාමි පුරුෂයෙක් 18 වන සියවසේ. එයා කරන්න රැකියාව කරන ඒ වගේම තීරණ ගන්න පිරිමි විතරයි. කාන්තාවට මොන වුණත් එයාලා ඒවා හිතන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතන්නේ. මෙන්න මේ නිසා තෝමස් උගුලට අහු කරගන්න මාර ලේසි. එතකොට මේ ලොක්කා මෙයා වර්තමාන සමාජයෙන් ජීවත් වෙන්නේ මේ කොට ලොක්කා. ඇයි මෙයා මේ යක්ෂයෙක්ගේ පස්සේ යන්නේ? සරලවම කිව්වොත් ඔයාලට මතකයි දඬුබස්නාමානේ හිටපු මඩප්පුවා. එහෙම නැත්නම් බයියා. මේ කොට ලොක්කා බයියෙක්. ඒ කියන්නේ බයියෝ කියන concept එක ලංකාව පැත්තෙන් ගත්තොත් සාමාන්‍යයෙන් එයාලට ඕනේ කාට හරි වැඳගෙන ඉන්න. කාගේ හරි යටතේ වැඩ කරන්න. කාට හරි කමක් නැහැ. ඒ කියන්නේ යටහත් පහත් වෙලා කිසිම දෙයක් නැතුව ඉන්න තමයි එයාලට ඕනේ. මේ කොට ලොක්කත් අන්න ඒ වගේ. අන්න ඒ නිසා තමයි තමන්ගේ මරණයම තමන්ගේ ජීවිතේම කැප කරලා මේ ලස්සන කපල් එක විනාශ කරලා තමන්ගේ ජීවිතෙත් කැප කරගන්න හදන්නේ. ඉතින් බයියෝ කියන්නේ අන්න ඒ වගේ જાතියක්. ඒ නිසා බයියන්ගෙන් ප්‍රවේශම් මොනු කියලා තමයි කියන්නේ වෙන්නේ මේ කොට ලොක්කගේ චරිතයේ සංකේතාත්මකව අරගෙන. මෙන්න මේ නිසා තමයි අර වගේ ගිවිසුමක් ගන්න. ගිවිසුමේ තියෙන්නේ ඇත්තරම බලෙන් කිසිම වෙලාවක කවුන්ටෝලොක්ට කිසිම කෙනෙක්ගේ ජීවිතයකට එන්න බෑ. හැබැයි එයාට පුළුවන් හැමදේම මැනිපියුලේට් කරන්න. ඒ විදිහට මැනිපියුලේට් කරලා තෝමස්ගේ අවසරය එයා ගන්නවා. ඒ ගිවිසුමේ තියෙන්නේ එලන් සහ තෝමස්ගේ විවාහය අවලංගු කරා කියලා. ඒ විදිහට මියාගේ අවසරය කවුන්ටෝලොක් ගත්තට නමුත් එලන් එයාගේ කැමැත්තෙන් ෆ්‍රී විල් එකෙන් කවුන්ටෝලොක්ට එයාගේ ජීවිතයට එන්න ඉඩ දෙන්න ඕනේ. ඉතින් ෆිල්ම් එකේ අවසාන දෙපට පෙන්වන්නේ එයා ඉඩ දෙනවා. එහෙම ඉඩ දුන්නම විතරයි කවුන්ටෝලොක්ට එන්නත් පුළුවන්. ඉතින් ඒක චිත්‍රපටයේ තිබුණු ගුණාත්මක දෙයක්. මොන යක්ෂ බලවේගය වුණත් මැනිපියුලේෂන් පුළුවන් වුණත් හැම වෙලාවෙම වින්දිතයාගේ අවසරය තියෙන්න ඕනි කියන එක චිත්‍රපටයේ පෙන්වනවා. එතකොට මේ චිත්‍රපටයේ හැම වෙලේම එලන්ට පේන සිහින මොනවද? මේ සිහිනවල හැම වෙලේම පෙන්වන්නේ මරණය. ඇයි ඒකට හේතුව තමයි කවුන්ටෝලොක් කියන්නේ මරණයෙන් නැගිටිනු මිනිහෙක්. ඉතින් මරණයත් එක්ක තමයි නව යෞවන විය පසු වෙද්දී එලන් නොදැනුවත්ව එයාගේ සම්බන්ධතාවය ඇති කරගන්නේ අර සයිකික් පවර්ස් වලින්. අන්න ඒ නිසා තමයි එලන්ට හැම වෙලේම මරණය පේන්නේ. සහ ඒ සිහිනවල මරණයෙන් සංකේතවත් කරන්නේ එලන්ගේ අනාගතය. චිත්‍රපටයේ මුලදීම අපිට පෙන්වනවා එලන් අවසන් වෙන්නේ මරණයෙන් කියන එක. මේ තෝමස් උගුලට අහුවෙලා කවුන්ටෝලොක්ගේ ගෙදරට යද්දී ඔයාලට පේනවා එයාට හීනයක් පේනවා. ඩ්‍රීම් සීක්වන්ස් එක. මේකෙන් පෙන්වන්නේ මොකද්ද? මේකෙන් පෙන්වන්නේ තෝමස්ගේ අනාගතය ගැන. ඒ කියන්නේ එන්න තියෙන අනතුර. මෙයාට මුලදි පෙන්වනවා අර ගමේ කට්ටිය එකතු වෙලා පොඩි රිචුවල් එකක් කරනවා. මේ රිචුවල් එක වික්ටෝරියානු යුගයේ කරලා තියෙනවා. වර්ජින් ගැහණු කෙනෙක්ව අශ්වයෙක්ගේ පිට නග්ගලා එයාව යවනවා මේ වගේ කැලයට. එහෙම නැත්නම් සොහොනක් ඇතුලෙන් එයාව යවනවා. හැබැයි අශ්වයා සමහර තැන්වලදී යන්නේ නැහැලු. අන්න ඒ තැන්වල තියෙන මිනි එහෙම නැත්නම් මේතන හාරලා තියෙන මොකක් හරි ඇටකටුවක් අරගෙන යකඩයකින් අනින එක තමයි මේ රිචුවල් එකේදී කරන්නේ. යක්ෂයාට එහෙම නැත්නම් වැම්පයර්ස්ලාට නැවත නැගිටින්න බැරි වෙයි කියලා මෙයාලා මේකෙන් විශ්වාස කරනවා. ඉතින් මේ සිහිනය දකින්න තෝමස් ගෙන් අපිට සංකේතවත් කරන්නේ මීට වඩා භයානක දෙයක් ඉදිරියේ තියෙනවා කියන එක. ඒ කියන්නේ කවුන්ටෝලොක් ඊට පස්සේනේ තෝමස්ගේ ජීවිතයට එන්නේ. අන්න ඒක තමයි මේකෙන් සංකේතවත් කරන්නේ. ඉතින් මේ ගමන යද්දී ඊළඟට අපිට පේනවා රික්ෂෝ එකක් එනවා. මේ රික්ෂෝ එකේ රියදුරාව අපිට හරියට පෙන්වන්නේ නැහැ. නමුත් හොඳම දේ තමයි මේ රික්ෂෝ එක පාලනය කරන්නේ තෝමස් නෙවෙයි. ඒකෙන් පෙන්වන්නේ මෙතනින් පස්සේ තෝමස්ගේ ජීවිතේ තෝමස්ට අයිති නෑ කියන එක. ඒ කියන්නේ කන්ට්‍රෝල් එක සම්පූර්ණයෙන්ම ජීවිතයේ තියෙන කන්ට්‍රෝල් එක ෆ්‍රී විල් එක තෝමස්ගෙන් නැතුව ගියා කියන එක තමයි මේ රික්ෂෝ ගමනෙන් පෙන්වන්නේ. එතකොට මේ එලන්ට නිතරම එන පැනික් ඇටැක්ස් මොනවද? මේ පැනික් ඇටැක්ස් වල තියෙන ප්‍රධානම හේතුව තමයි දෙකක් ඇඟ ඇතුලේ තියෙන එක. ඒ කියන්නේ හොඳ සහ නරක. එතකොට මේ එලන්ගේ මොකක්ද තියෙන නරක සහ මේ පැනික් ඇටැක් වෙන්න හේතුව? එකක් තෝමස් එක්ක තියෙන බැඳීම. ඒක සදාචාර සම්පන්න බැඳීම. නැත්තම් සමාජයෙන් අවසර දීපු බැඳීම. අනිත් එක ඕලොක් එක්ක තියෙන බැඳීම. මනෝවිද්‍යාත්මක බැඳීම. මේක තනිකරම ඩිසයි එක මත පදනම් වුණ දෙයක්. ඕලොක්ගේ මේ කියන්නේ ඕලොක්ගේ බැඳීම එයාට එද්දි වලට පේනවා ඉතාම දරුණු විදිහට සෙක්ෂුවල් ඩිසයි එකක් එලන් හොයනවා. මේ ඇත්තටම ඕලොක්ගේ ආසාව. මේ නිසා තමයි එයාට පැනික් ඇටැක් එන්නේ. මොකද අර සදාචාර සම්පන්න බවට ඉඩ දෙන්නත් ඕනේ. නමුත් ඩිසයි එකෙන් එයාට බලපෑමක් ප්‍රතික්‍රියාවක් ඇති කරනවා එයාගේ ඇඟ ඇතුලේ, මනස ඇතුලේ. මේ නිසා තමයි එයා ඒ විදිහට ගැහෙන්නේ වලිප්පුව හැදිලා වගේ. එතකොට කවුද මේ කවුන්ට් ඕලොක් කියන්නේ ඇත්තටම? කවුන්ට් ඕලොක් කියන්නේ බ්ලැක් මැජික් ඒ වගේ මේ නොස්පෙරාවු චරිතය හොයාගෙන යද්දී එක එක අඳුරු මායාවන් පාවිච්චි කරපු මායාකාරයෙක්. මෙයා කොහොම හරි මැරෙනවා. මැරුණාට පස්සේ මෙයා සාතන් එක්ක ඇති කරගන්න ගිවිසුමක් නිසා සාතන්
මෙයාගේ මේ ශරීරය ඇතුළට මෙයාගේ ආත්මය නැවත පිහිටුවනවා. හැබැයි ඒ කියන්නේ ඇවිදින්න පුළුවන් වුණාට වැඩ කරන්න පුළුවන් වුණාට මෙයාට පණ තිබ්බට මේ ශරීරය ටික ටික කුණු වෙනවා. කියන්නේ රොටන් බොඩි එකක් තමයි තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මෙයාගේ ශරීරය අර විදිහට පරණ වෙලා තුවාල වෙලා තියෙන්නේ. ශරීරය පරණ වෙනවා. නමුත් ඒ ශරීරය ඇතුලේ ප්‍රාණය තියෙනවා. අර පරණ මැජික් කාර්යය. ඉතින් මේ මැජික් කාර්යයට මේ සාතන්ගෙන් ලැබුණු බලය නිසා ටෙලිපෝටේෂන්, එතකොට සයිකික් පවර්ස්, මනස පාලනය කරන්න පුළුවන්, ශරීරය පාලනය කරන්න පුළුවන්, කාලගුණය පාලනය කරන්න පුළුවන්, සත්තු පාලනය කරන්න පුළුවන්, එක එක විස බීජ පාලනය කරන්න පුළුවන්. එතකොට මැනිපියුලේෂන් පුළුවන්. මේ වගේ ගොඩක් බලයන් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට තේරෙන්න ඕනේ නොස්ෆෙරාටු කියන්නේ ස්වභාව ධර්ම නිර්මාණයක් නෙවෙයි, ස්වභාව ධර්මයට එපිටින් ගියපු නිර්මාණයක් කියන එක. ඉතින් කොහොම හරි අන්තිමට කොහොමද එලන් නොස්ෆෙරාටුව මරන්නේ? ඉතින් මේ මම කිව්වා වගේ අනිවාර්යයෙන්ම නොස්ෆෙරාටුට එලන්ගේ ෆ්‍රී විල් එකෙන් එලන්ගේ ජීවිතේට එන්න කියලා අවසර දෙන්න ඕනේ. ඉතින් මේ අවසානයේදී අවසර දුන්නට පස්සේ අපිට පේනවා නොස්ෆෙරාටු එලන්ගේ රුධිරයේ පහස විඳිනවා. නමුත් අපිට පේනවා ඒ රුධිරය නොස්ෆෙරාටුට විසයි සහ ඔහු ඒකට ආසාවෙන් ඉන්නේ. මේ ආසාවෙන් ඉන්න නිසා ඔහුට අමතක වෙනවා ඔහු ඉන්නේ කොතැනද කියලා. ඒ නිසා ඉරුවෙලියේදී නොස්ෆෙරාටු ඉරුවෙලට මුහුණ දීලා නොස්ෆෙරාටු සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඉතින් මේකට හේතුව තමයි හැබැයි එතනින් පැනලා යන්න තිබුණා නේද? ඇයි නොස්ෆෙරාටු පැනලා ගියේ නැත්තේ? ඒකට හේතුව තමයි නොස්ෆෙරාටු හිටියෙත් තනියෙන්. මම අන්න ඒක තමයි මේ කතාවේ අවසානයට ගේන්න ඕන උනේ. එයා අවුරුදු ගාණක් මේ විදියට ඉඳලා එක එක මිනිස්සුන්ව කාලය එක එක මිනිස්සුන්ගේ රුධිරය අරගෙන නමුත් අවසානයට තේරෙනවා එලන්ගේ ඊට වඩා වෙනසක් තියෙනවා කියලා. මේ නිසා තමයි මුහුදු තරණය කරගෙන යා එන්නේ එලන් ගාවට. එක එක කරදර කරලා මීයෝ ගෙනල්ලා විස බීජ පතරවලා එලන්ව කොහොම හරි මේ තැනට පත් කරගන්න යා හදන්නේ. නමුත් අවසානයේදී එලන් කියන්නේ තවත් එක මිනිස්සෙක් විතරයි. ඉතින් නොස්ෆෙරාටුට ලොකු තෘප්තියක් දැනෙන්නේ නැහැ. ඒ නිසා තමයි අවසානයේ ඔහු ඒ ජීවිතය අතහරින්නේ. මේ චිත්‍රපටයේ අවසාන දර්ශනය අපිට පේනවා රොබර්ට් එක චිත්‍රයක් භාවිතයෙන් තමයි රූපරාමෝ නිර්මාණය කරලා තියෙන්නේ. Death and the Maiden කියන චිත්‍රය. ඇයි මේ චිත්‍රයේ අවසාන රූපරාමෝ විදිහට යොදාගත්තේ රොබර්ට් එක? ඒකට හේතුව තමයි එකම ශරීරයක් විදිහට තමයි මේ අවසානයේ අපිට පේන්නේ මේ රූපරාමෝ. එලන් සහ නොස්ෆෙරාටු කියන්නේ එකම කෙනෙක්. අර යින් යන් සලකුණ වගේ. ඒකෙන් පෙන්වන්නේ එකම මිනිස්සෙක් තුල පවතින good and evil, good and bad, death and life. මෙන්න මේක තමයි පෙන්වන්නේ මේ රූපරාමුවෙන්. චිත්‍රපටයේ එක තැනක නොස්ෆෙරාටු කියනවා it's not me, it's your nature කියලා. අන්න ඒකත් මේ අවසාන රූපරාමුවට හේතුවක් වෙනවා. මොකද අර සදාචාර සම්පන්න ආදරය වගේම නොස්ෆෙරාටුගේ ඩිසයර් එක මේ හැම දෙයකටම ගැටුම ඇති වුණේ එලන් ඇතුලේ. ඉතින් අවසානයේ එලන් අපිට පේනවා නොස්ෆෙරාටු රුධිරය බීලා අර ඉරේලියෙද්දි ඔළුව හරවද්දි නමුත් හරි අමාරුවෙන් එලන් නැගිටලා නැවතත් නොස්ෆෙරාටුව තමන්ගේ ළඟට ගන්නවා. මේකෙන් පෙන්වන්නේ මේ වසර ගාණක් විඳපු දුක එලන් අතහරින විදිය. හරිම කැමැත්තෙන්. එයා අවසානයේ තමන්ට වද දීපු නොස්ෆෙරාටුව, ඒ කියන්නේ කවුන්ට් ඕලොක්ව තමන්ගේ යටතට ගන්නවා. අත් දෙක බැඳලා. මොකද නොස්ෆෙරාටු තමයි මේ කවුන්ට් ඕලොක් තමයි මෙයාට මෙච්චර කල් වද දුන්නේ. නමුත් අවසානයේ ඔහුව මරණයට පත් කරන්නේ එලන් එයාගේ බලයෙන්. එයා තමන්ගේ ජීවිතයේ ආධිපත්‍ය අවසානයේ ගන්නවා. කවුන්ට් ඕලොක්ව පරයා ගිහිල්ලා. එතකොට කතාවේ ප්‍රධාන චරිතය නොස්ෆෙරාටුද නැහැ. කවුන්ට් ඕලොක් නෙවෙයි. එලන් හට. ඒ අවසානයේ අයගන්නේ නිර්භීත ක්‍රියාව නිසා තමයි එලන්ව කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ. නමුත් නොස්ෆෙරාටු කියලා නම තිබ්බට කවුන්ට් ඕලොක් නෙමෙයි කතානායකයා. මේ සියල්ලම ගොඩනැගෙන්නේ එලන් වටේ. මොකද චිත්‍රපටයේ ආරම්භ වෙද්දී මම කිව්වා නින්දේ සිටින ඩීමන්ව අවදි කරන්නේ එලන්. ඊට පස්සේ ඒ වටේ තමයි සියලුම චරිත ගොඩනැගෙන්නේ. ඒ වෙන කරදර තෝමස්ට වෙන ප්‍රශ්න, එතකොට තෝමස්ගේ යාළුවන්ට, එයාගේ බිරිඳට, දරුවන්ට වෙන ප්‍රශ්න මේ ඔක්කොම එලන් නිසා තමයි ආරම්භ වෙන්නේ. අවසානයේ එලන් නිසා අවදි වුණු යක්ෂයාව එලන් විසින්ම තමන්ගේ ආධිපත්‍යයට අරගෙන මේ ලෝකයෙන් නැති කරලා දානවා. අවසානයේ සියලු දෙනාගේ සුභ සිද්ධිය වෙනුවෙන් එලන් තමන්ගේ ජීවිතයත් කැප කරලා ඒ වගේම ලෝකයක් බේරා ගන්නවා. ඒ නිසා කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ එලන් හට. එතකොට ඇයි මේ ලිලැක් මල් හැමතැනම පෙන්වන්නේ? ලිලැක් මල් හැමතැනම පෙන්වන්නේ තර සදාචාර සම්පන්න ආදරයයි ඕලොග්ගේ ඩිසයර් එකයි පෙන්වන්නේ. මොකද චිත්‍රපටයේ ගොඩක් තැන්වල තෝමස් එක්ක යාළුවෝ එක්ක බිරිඳ එක්ක කතා කර ඉද්දිත් අපිට පේනවා හැමතැනකම ලිලැක් මල් තියෙනවා. සමහර ලිලැක් බොකේ තියෙනවා. ඒකෙන් පෙන්වන්නේ අර පුංචි කාලේ සිදුවුණු ඕලොග්ගෙන් සිදුවුණු ඒ මනෝවිද්‍යාත්මක බැඳීම. එක්තරා විදිහකට කිව්වොත් ඒ ලිංගික අතවරයක්. මොකද නව යෞවන සමයේ තමයි එලන් ඕලොග් එක්ක බැඳීම ඇති කරගන්නේ. මේ බැඳීම පුංචි කාලේ නව යෞවන සමයේ ඇති වුණු නිසා එකකින් ගැලවෙන්න එලන්ට අමාරුයි. ඒ නිසා තමයි චිත්‍රපටයේ හැමතැනකම ලිලැක් මල් අපිට පෙන්වන්නේ. සහ අවසානයේ ඒ ලිලැක් මල් වටේට තියන්නේ ආදරය සහ මරණය කියන දෙක එකට තියෙන තැනක් බවට පෙන්වන්න සංකේතවත් කරන්න. මොකද එලන්ගේ ඇතුළෙම තමයි ඕලොක් හිටියේ. මොකද ඕලොක් නැගිටින්නේ එලන්ගේ ප්‍රේක නිසා. මේ නිසා ආදරයයි මරණයයි එකම තැනක තියෙනවා එලන්ගේ ජීවිතය ඇතුළේ. එයා කොච්චර උත්සාහ කළත් එයාගේ වටේ ඉන්න අය එයාව තේරුම් ගත්තේ නැති නිසා
එලන්ගේ ජීවිතය හැම වෙලේම අවසන් වෙන්නේ මරණයකින් කියන එක තමයි මේ ලිලැක් මල් වලින් චිත්‍රපටයේ ආරම්භයේ ඉඳන් අවසාන වෙනකම් පෙන්වන්නේ. මොකද පුංචි කාලේ තාත්තවත් ඊට පස්සේ තෝමස්ගේ යාළුවෝ මේ කවුරුත් මෙයාගේ ළඟට වෙලා හිටියේ නැහැ. අර හනිමුන් එක තාම ඉවර නැහැ කියලා ළඟ තියාගන්න හදන්නේ කතාව පටන් ගත්තේ තෝමස් යන්න කලින්. නමුත් තෝමස් යනවා. අන්න ඒ නිසා තමයි යක්ෂයා ආයෙත් එලන්ගේ ජීවිතයට රිංගන්නේ. චිත්‍රපටයේ අවසානයේ සතුටුදායකද දුක්ඛදායකද? එක විදිහකට සතුටුදායකයි. ඒකට හේතුව 18 වන සියවස වගේ යුගයක තමන්ව කිසිම වෙලාවක තේරුම් ගත්තේ නැති සමාජයක් ඇතුලේ එලන් මේ යක්ෂයාව තමන්ගේ ආධිපත්‍යයට අරගෙන තමයි චිත්‍රපටය අවසන් වෙන්නේ. ඒ වගේම ඇයගේ කැපකිරීම සියලුම දෙනා දකිනවා. මේ දැකීම එක්තරා විදිහකට කිව්වොත් ඇය ඩොමිනන්ට් කැරක්ටර් එකක් බවට පත් වෙන චිත්‍රපටයේ අවසානයේදී. ඒක සතුටුදායක අවසානයක්. නමුත් දුක්ඛදායක කාරණාව ඇයව කිසිවෙක් තේරුම් නොගත් නිසා ඇයට සිදු වෙනවා මරණය තෝරගන්න, කැපකිරීම තෝරගන්න. ඒකත් හරියට අර පුංචි කාලේ Tamanට සිදුවුණු කරදරයෙන් තරුණ වෙනකම්ම විවාහයෙන් පස්සෙත් කිසිම කෙනෙක් උදව් කරන්නේ නැති නිසා ඇය අයවම තෘප්තිමත් කරගෙන අවසානයේ මේ ජීවිතයට සමුදෙනවා. ඉතින් එක්තර ඒ පැත්තෙන් ගත්තොත් චිත්‍රපටයේ දුක්ඛදායකයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි නොස්පෙරාටු චිත්‍රපටය අවසාන වෙන්නේ. චිත්‍රපටය ගැන ඔයාට දැනුණු දේවල් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. කාලයකට පස්සේ නොදකව පැතිකඩක් අරගෙන ආවා. ඉතින් මේ ගැන අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉදිරියේදීත් අපි මේ වගේ ලෝක සිනමා විශිෂ්ට චිත්‍රපටවල නොදකව පැතිකඩ සොයාගෙන යමු. රිවිව් බයි ක්‍රිෂාත් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. මොකද මේක පට්ටම රිසර්ච් එකක් කරලා තමයි මේ වගේ නොදකව පැතිකඩක් අරගෙන එන්නේ. ඔයාලා කමෙන්ට් එක තමයි මට ගොඩක්ම වටින්නේ. තවත් නොදකව පැතිකඩක් අරගෙන එන්න. ඉක්මනින්ම හමු වෙමු. See you soon.